WhatsApp එකේ offline යන්න data off කරන්න ඕනේ නෑ දැන්. මෙන්න තියෙනවා විසඳුම. ඉතින් ඔයා දන්නවද WhatsApp එකේ විතරක් කොහොමද offline යන්නේ කියලා? ඉතින් දන්නේ නැත්නම් මේ වීඩියෝ එක බලන්න. සුබ දවසක් කියලා පිළිගන්නවා. ඉතින් ඔන්න අදත් වෙනදා වගේම ප්‍රේෂාන් එකටම YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ඉතින් අදම ඔයාලට කියලා දෙන්න යන්නේ WhatsApp වල තවත් අලුත් tips and tricks එකක් ගැන. ඉතින් මේ වීඩියෝ එකේ වැදගත්කම වෙන්නේ අද වීඩියෝ එකේ වැදගත්කම වෙන්නේ මොකක්ද කියනවා නම් අපි හිතමුකෝ ඔයා social media app ගොඩක් පාවිච්චි කරනවා වගේ ෆෝන් එක. එතකොට ඔයාගේ ෆෝන් එක data on කරපු ගමන් ඔයා මේ app සේරගෙම Facebook ඉන්න ඔයා, එතකොට Messenger ඉන්න ඔයා, එතකොට ඔයා YouTube ඉන්නවා නම්, එතකොට imo පාවිච්චි කරනවා ඔයා imo වල online පෙන්නනවා, ඒ වගේම Viber පාවිච්චි කරනවා Viber වල online පෙන්න මේ හැම social media app එකම ඔයාගේ ෆෝන් එකේ data on කරපුවම online ඉන්නවා පෙන්නනවා. එතකොට මේකේ වැදගත්කම වෙන්නේ ඔයාට පුළුවන් ඔයාගේ WhatsApp එක විතරක් data off කරන්න. ඒක කරන්නේ කොහොමද කියලා කතා කරන එක තමයි ඔයාලට කියලා දෙන එක තමයි අද වීඩියෝ එකේ වැදගත්කම වෙන්නේ. ඔයාගේ ෆෝන් එකේ data off නොකර data on එකේ තියෙද්දි WhatsApp එකේ විතරක් offline යන විදිහට අපි මේ setting එක හදමු. ඉතින් වෙන මොකෙන්වත් නෙමෙයි මේ setting එක හදන්නේ. ඔයාගේ WhatsApp එකේම මේ setting එක හදන්න තියෙන්නේ. ඉතින් අපි යමු වැඩි කතා නැතුව කොහොමද මේ setting එක හදන්න කියලා. මුලින්ම ඔයාගේ WhatsApp එකට යන්න කලින් ඔයා WhatsApp එක update කරලා නැත්නම් මුලින්ම WhatsApp එක update කරලා ඉන්නත් අමතක කරන්න එපා. මම මුලින්ම යන්න ඕනේ වගේ ෆෝන් එකේ WhatsApp එකට. මම මෙන්න මේ දින වගේ ෆෝන් එකේ WhatsApp එක යනවා. මේක iPhone එකක් වුණත් Android ෆෝන් එකක් වුණත් ඕනම ෆෝන් එකකින් WhatsApp එකේ මේ setting එක හදා ගන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට මගේ ෆෝන් එකේ WhatsApp එකට log වෙනවා. ඊට පස්සේ ඔයා යන්න ඕනේ WhatsApp එකට login වුණාට පස්සේ ඉස්සෙල්ලාම යන්න ඕනේ WhatsApp setting එකට. මම මෙන්න මේ විදිහට WhatsApp setting එකට යනවා. ඊට පස්සේ ඊගාවට ඔයා යන්න ඕනේ WhatsApp setting එකේ storage and data කියලා තියෙන එකක්. මෙන්න මේ option එකට යන්න ඕනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි storage and data කියන එක යටතේ මෙන්න මේ වගේ interface එකක් තමයි දෙන්නේ. මේකේ network යටතේ තියෙනවා proxy කියලා එකක්. ඔයා ඒක touch කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි අපිට දෙන්නේ. ඔයා මුලින්ම යනවා නම් ඔයාට මෙන්න මේ වගේ interface එකක් ඉස්සෙල්ලාම දෙන්නේ නැති වෙයි. ඔයා මෙතන දෙන්න මේ address කියලා එකක් ඔයාට ඉස්සෙල්ලාම පෙන්නයි. ඔයා ඒක touch කරලා මෙන්න මේ වගේ එකක් තමයි ඔයාට ඉස්සෙල්ලාම දෙන්නේ. ඔයා මෙතන type කරන්න ඕනේ එක ඉලක්කම type කරලා ආයි dot එකක් තියලා ආයි එක ඉලක්කම type කරලා ආයි dot එකක් තියන්න. ඊට පස්සේ ආයි එක ඉලක්කම touch කරලා ආයි dot එකක් තියලා ආයි එක ඉලක්කම touch කරලා මෙතනින් save දෙන්න. එතකොට බලා ගන්න පුළුවන් මෙතන මෙන්න මේ වෙලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන use proxy කියලා එකක්. ඔයා මෙන්න මෙතන තියෙන tick එක on කරන්න. මෙන්න මේ විදිහට tick එක දැම්මම පස්සේ connecting කියලා මෙයාලා මෙතන පෙන්නනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. මෙන්න මේ විදිහට මෙතන මේ tick එක on වුණා. එතකොට මේ tick එක on කරාට පස්සේ ඔයාගේ WhatsApp එකේ data on කියලා පෙන්වන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම offline කියලා තමයි පෙන්වන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මම මෙන්න මේ විදිහට වෙන account එකකින් මගේ මේක on කරපු account එකට message එකක් දානවා. එතකොට අපි බලමු ඒ account එකේ කොහොමද මේක පෙන්වන්නේ කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. එතකොට කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි දැන් WhatsApp එකේ message එකක් දැම්මට online නැති විදිහට තමයි මේක පෙන්වන්නේ. හැබැයි අපි data off කරලා නැහැ ෆෝන් එකේ. data on එකේ තියෙන්නේ. නම් WhatsApp එකේ පෙන්වන්නේ ඔයා data off කරලා තියෙන විදිහට තමයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක වැඩ කරන්නේ. ඒකෙම තමයි අපේ account එකෙන් වෙන කෙනෙක්ට message එකක් දානකොට එයා online ද last seen ගිය වෙලාවකත් අපිට පෙන්වන්නේ නැහැ online ද offline ද කියලා පෙන්වන්නේ නැහැ. අපි offline ඉන්න විදිහට තමයි අපිට පෙන්වන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මේ setting එක කොහොමද වැඩ කරන්නේ කියලා. ගොඩක් ප්‍රයෝජනවත් වෙන අවස්ථා ගොඩක් බහුලව තියෙනවා. වීඩියෝ එක like කරන්න, comment කරන්න, share කරන්න. මේක දෙගොල්ලන්ටම බලපානවා. ඒ කියන්නේ පිටින් කෙනෙක් බැලුවොත් එහෙම එයාටත් ඔයා offline කියලා පෙන්වන්නේ. හැබැයි ඔයාට WhatsApp එකට ගිහිල්ලා කාටවත් message දාන්නවත්, call ගන්නවත් කිසිම දෙයක් මොකුත්ම කරන්නත් බෑ. ඔයාට මේක දෙගොල්ලන්ටම පොදු වෙන විදිහට තමයි මෙයාලා මේ option එක අපිට දීලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි WhatsApp එකේ
data off කරන්න. ඊට පස්සේ අපි මේක ආයේ තිබ්බ තත්ත්වයට මේ කියන්නේ මේක data on කියලා පෙන්වන. ඒ කියන්නේ තිබ්බ තත්ත්වයට අපි ගන්න කොහොමද කියලා බලුවොත් එහෙම යන්න WhatsApp එකට ගිහිල්ලා යන්න WhatsApp setting එකට මේකේ manage storage and data යටතේ ආපහු යන box කියන එකට ඒකට ගිහිල්ලා මෙන්න මේ tick එක off කරන්න. එතකොට ඔයා මෙතන tick එක off කරාට පස්සේ ඔයා online කියලා හැමෝටම පෙන්වන්න ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි WhatsApp එකේ data off කරන්නේ. ඉතින් සමහර මේ option එක ගැන දැනගෙන ඉන්නත් පුළුවන්. හැබැයි මම හිතන්නේ ගොඩක් අය බහුතරයක් අය මේ ගැන දන්නේ නැහැ. මේ option තියෙන්නේ අපිට කරලා බලන්න සහ මේකෙන් අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න. ඉතින් ඔයත් අද වීඩියෝ එකෙන් ඉගෙනගෙන මේක කරලා බලන්න. ඉතින් අද ඔයාලට වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔයා ප්‍රියෝෂන් ඇකඩමි YouTube channel එකට අලුත් කෙනෙක් නම් ඔයා channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එක all දාලා තියාගන්න අමතක කරන්න එපා.